අපි මොනතරම් දුකින් හිටියත් අපේ හීන වෙනුවෙන් මහන්සි වුණොත් අපිට ඒව හැබෑ කරගන්න පුළුවන් කියන එක අපිට උගන්වපු මේ ලෝකේ ගොඩක් ප්‍රසිද්ධ වුණ ලේඛිකාවක් හිටියා. ඉතින් අද කතාවේ නම තමයි හැරි පොටර් කතා මාලාව ලියපු ජේ.කේ රෝලින්ගේ කතාව. මේ ජෝඇන් කියන්නේ හැරි පොටර් කතා මාලාව ලියපු ජේ.කේ රෝලින්. එක්කෝමත් එක දවසක එංගලන්තයේදී පුංචි ජෝඇන් රෝලින් ඉපදුනා. ඉතින් මේ පුංචි ජෝඇන් පුංචි කාලේ ඉඳන්ම පොත් කියවන්න වගේම එයාගේම අලුත් කතන්දර හදන්නත් හරිම කැමති වුණා. ඉතින් එයාගේ පළමු කතාව එයා ලිව්වේ එයාට අවුරුදු 6ක් වුණාම. ඒ කතාවේ ලොකු හාවෙක් හිටියා. ඉතින් එයා ලොකු වෙලා කතා ලියන කෙනෙක් වෙන්න පුංචි කාලේ ඉඳන්ම හීන දැක්කා. කාලය ගෙවුනේ හරිම ඉක්මනට. දැන් මේ පුංචියට හිටපු ජෝඇන් ගොඩක් ලොකුයි. එයා දැන් ලොකු ළමයෙක්. ඉතින් කොහොම හරි එයා විශ්වවිද්‍යාලය වෙනකන් ඉගෙන ගත්තා. ඊට පස්සේ එයා ඈත රටකට ගිහින් ඉංග්‍රීසි ටීචර් කෙනෙක් විදිහට වැඩ කරා. එයා එහෙදී විවාහ වුණු හින්දම එයාට පුංචි දුවෙක් ලැබුණා. ඉතින් ඔන්න ඔහොම කාලයක් යනකොට එයාගේ ඒ විවාහයත් අසාර්ථක වුණා. ඒ නිසාම එයා එයාගේ පුංචි දුවත් අරන් ආයෙමත් එංගලන්තයට ආවා. ඒත් ඒ වෙනකොට මේ ජෝඇන් ළඟ සල්ලි තිබුණේ නැහැ. සමහර දවස්වලට එයාට කන්න දෙයක්වත් තිබුණේ නැහැ. දවසක් මේ ජෝඇන් ටිකට් එකක් අරගෙන ලස්සන දුම්රියක ගමනක් යන්න පිටත් වුණා. එයාට මැන්චෙස්ටර් කියන නගරේ ඉඳන් ලන්ඩන් කියන නගරයට යන්න තිබුණු හින්දම එයා කවුළුවක් ළඟ වාඩි වෙලා එළිය ලස්සන බලා හිටියා. හැබැයි එදා කෝච්චියේ මොකක්ද ප්‍රශ්නයක් වෙලා කෝච්චිය එක තැනක නැවතුණා. ජෝඇන් හිටිය හරිම කම්මැලිකමේ. අනේ ඇයි මේ කෝච්චිය යන්නේ නැත්තේ? මට හරිම කම්මැලි. ජෝඇන් එහෙම හිතුවා. ජෝඇන් කවුළුවෙන් ඈත බලන් හිටියා. ඒ තවමත් කෝච්චිය නම් යන පාටක් නෑ. ඉතින් එකපාරටම ජෝඇන්ගේ ඔළුවට හරි අමුතු අදහසක් ආවා. එකපාරටම එයාගේ හිතට මැජික් පාසලක් ගැන අදහසක් ආවා. මේක හරි අපූර්ව කතාවක් වෙයි නේද? මම මායා කර්ම ඉගෙන ගන්න යන පුංචි කොල්ලෙක් ගැන පොතක් ලියනවා. ඊට පස්සේ ජෝඇන් එහෙම හිතුවා. ඊට පස්සේ ජෝඇන් තවත් එක දිගටම ඒ ගැන හිතන්න පටන් ගත්තා. එතකොට මේ පුංචි කොල්ලා යන්නේ සාමාන්‍ය ඉස්කෝලේකට නෙවෙයි. එයා යන්නේ මැජික් උගන්නන ඉස්කෝලේකට. ඒ මැජික් ඉස්කෝලේ ලොකු කොළුණු තියෙනවා. පියාඹන කොසු තියෙනවා. පුදුම විදිහේ ටීචර්ලා ඉන්නවා. ජෝඇන් මේ පුංචි කොල්ලට හැරි පොටර් කියලා නම තිබ්බා. ඉතින් ඊට පස්සේ කෝච්චිය ගමන් කරන්න පටන් ගත්තා. හැබැයි ජෝඇන්ගේ ඔළුවේ තිබුණේ තවදුරටත් කෝච්චිය ගැන නෙවෙයි. එයාගේ ඔළුවේ දැන් හැරි පොටර්, එයාගේ යාළුවෝ සහ එයාගේ මැජික් ලෝකෙන් පිරීලායි තිබුණේ. එයා ගෙදර ආවා. දැන් එයා හිටියේ ස්කොට්ලන්තේ. සීතල නගරයක. ජෝඇන්ට සල්ලි තිබුණේ නැති නිසා ගෙදර උණුසුම් කරන්නවත් එයාට පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒ නිසා එයා එයාගේ බබාව ඇඳුමකින් ඔතාගෙන ළඟ තියෙන කෝපි ෂොප් එකකට ගියා. එයාගේ පුංචි බබා නිදාගෙන ඉන්නකොට ජෝඇන් පුංචි කඩදාසි වල එයාගේ පුංචි කතාව ලියන්න පටන් ගත්තා. හැරි පොටර්ට මුහුණ දෙන්න වෙන දුක, එයාගේ යාළුවෝ, මැජික් මන්ත්‍ර සහ නරක මායාකාරයෙක් ගැන එයා ලිව්වා. අවුරුදු ගණනාවක් පුරා මහන්සි වෙලා ජෝඇන් එයාගේ පළවෙනි පොත ලියලා ඉවර කරා. ඊට පස්සේ එයා ඒක මුද්‍රණය කරන්න මුද්‍රණකරුවන් ළඟට අරන් ගියා. මේ බලන්න, මේක තමයි මගේ හැරි පොටර් පොත. ඔයාලා මේක මුද්‍රණය කරනවද? ප්‍රකාශකයෝ ගොඩක් දෙනෙක් ඒ පොතේ මුල්ම පරිච්ඡේදය කියවලා බැලුවා. ඒත් එයාලට ඒ ගැන සතුටු හැඟීමක් නම් තිබ්බේ නැහැ. ඒ නිසාම එයාලා ජෝඇන්ට කිව්වා
අපිට මේ පොත ඕනේ නෑ. මේක හොඳට විකිනෙන එකක් නෑ. ඔයා වෙන තැනකින් අහලා බලන්න. ඉතින් ඔන්න ඔය වගේ මේ ජෝෑන්ගේ පොත ප්‍රකාශන ආයතන 11කින් ප්‍රතික්ෂේප වුණා. ජෝෑන්ට හරිම දුකයි. හැබැයි එයා අතහැරියේ නෑ. එයා හැම තැනටම ගියා. අන්තිමේදී බ්ලූම්ස්බරි කියන පුංචි ප්‍රකාශන සමාගමක් මේ පොත බලලා ඒකෙනුත් පොත මුද්‍රණය කරන්න බෑ කිව්වා. ඒත් ඒ ප්‍රකාශන ආයතනයේ අයිතිකරුගේ දුව මේ කතාවේ එක පරිච්ඡේදයක් කියවලා එයා ආයෙම කියවන්න ඊළඟ පරිච්ඡේදයත් ඉල්ලුවා. ඊට පස්සේ ඉතින් අයිතිකාරයාගේ දුව මේ පොතට කැමති වුණ නිසා ජෝෑන්ගෙන් ඉල්ලීමක් කරා මේ පොතේ ඉතිරි ටිකත් ලියන්න කියලා. ඊට පස්සේ ඒ ආයතනයේ අයිතිකාරයාට සතුරු හිතිලා හොඳයි මිස් අපි මේ පොත මුද්‍රණය කරන්නම් කියලා එයා කිව්වා. ඊට පස්සේ මොකද වුනේ දන්නවද? හැරි පොටර් පොත මුළු ලෝකෙම මිනිස්සු හරිම ආසාවෙන් කියවන්න පටන් ගත්තා. කතාවේ තිබ්බ මැජික් යාළුවෝ, මායා කර්ම සහ වෝල්ඩමෝට් කියන නරක මිනිස්සයා ගැන තිබ්බ හැම දෙයක්ම මිනිස්සු ආකර්ෂණය කළා. ඒ නිසා දුප්පත්ව හිටපු ජෝෑන් ලෝකයේම සුපිරිම ලේඛිකාවක් බවට පත් වුණා. එයා දැන් හරිම සල්ලි තියෙන වැදගත් කෙනෙක්. මේ කතාවෙන් අපිට ඉගෙන ගන්න පුළුවන් හොඳම දේ තමයි ඔයා මොනතරම් දුකින් හිටියත් ඔයාගේ හීන වෙනුවෙන් මහන්සි වුණොත් ඔයාට කවදා හරි දිනන්න පුළුවන්.